can see. Oh, that's what. හෙලෝ ඕගොල්ලන්ට කොහොමද? මම හිතනවා හැමෝම හොඳින් කියලා. අද මම දාන්න යන්නේ විශේෂ වීඩියෝ එකක්. විශේෂයෙන් මාළු අල්ලන්න දන්නේ නැති නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ කියන්නේ අලුත් කිසිම අත්දැකීමක් නැති ඕගොල්ලන්ට අද විශේෂම වීඩියෝ එකක් වෙයි. මොකද මම අද මගේ දුරට කවුලක් නැහැ නේ. Oh, where's Jackie? Nakan doang ni baik. Nakan yang lain. Mana? Lagi ni makan? Ya. Ya, dia dah. Moga negara ni. Lagi ada, ni baik. ඔබ එක්කන් යනවා මාත් එක්ක මාළු අල්ලන්න. එයා කවදාවත් මාළු අල්ලලාවත් එයා රොඩ් එකක්වත් අතින් අල්ලලාවත් නැහැ. ඉතින් මම ඔයාලා බලන්න එයා කොහොමද අද අල්ලන්නේ කියලා ඉවරලා. එතකොට ඕගොල්ලන්ට මේ කොහොමද හිතා ගන්න පුළුවන් මේක මාළු අල්ලන එක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. ඒක හරි ෆන්. ඒ වගේම අලුත් අත්දැකීමක් වෙයි ඕගොල්ලන්ට. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ අවසාන මේක පොඩ්ඩක් මෙහෙම අදින්න. එතකොට මේක ඔයාලගේ අඩියට වදිනවා තේරෙනවද? ගැට යන්නේ නැති වෙනකොට එහෙම අල්ලගෙන ඉන්නකො. හරි. ඔයාලට ෆිෂ් ඇටැක් කරනකොට ඔයාලා අදිනකොට තේරෙනවනේ එතකොට උස්සන්න තියෙන ගත්ත. එනකන් ස්කිප් නොකර බලන්න. හරිද? ඕගොල්ලන්ට ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි. ඒ වගේම මම ඉස්සරහට ප්ලෑන් කරනවා ෆිෂින් කරන ඒ කියන්නේ ලූවර්ස් වලින් එතකොට ප්ලාස්ටික් ඇම් වලින් ඒවා එක එක විදිහට මාළු අල්ලන විදිහ ඕගොල්ලන්ට කියලා දෙන්න. ඒක ලොකු දෙයක් නෙවෙයි මේ පුංචි දේවල් තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනටමත් අපේ පේජ් එක ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න. ඒ වගේම YouTube එක, Instagram, Facebook, TikTok ඔක්කොගෙම තියෙන එකම නමින් තමයි තියෙන ඇංග්ලර් කැනඩා කියලා ඉවරලා මම ඒවයි ලින්ක් පහලින් දාන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මම හිතන්නේ අපිට පුළුවන් වෙයි ඉස්සරහට තව ගොඩක් වීඩියෝ දාන්න. ඒ වගේම ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝස් ලස්සනයි කියලා ඉවරලා අපිට කරන සපෝට් එකක් විදිහට ඕගොල්ලෝ ඒවා ඕගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපිට මුලින්ම මේ වෙන දැන් අපි ඔයාලුත් ජොයින් වෙන අයට මම ඉස්සරහට ප්ලෑන් කරනවා ලංකාවේ ගොඩක් අය දන්නවා මොකද මම කැනඩාවට එන්න ඉස්සර වෙලා මම ලංකාවේ ෆිෂින් ඉක්විප්මන්ට් ගොඩක් ඉම්පෝර්ට් කරා රීල්ස් රෝඩ්ස් මම හිතන්නේ ඔය පරණ අය හොඳට මා ගැන දන්නවා ඇති. ඉතින් මම මෙහෙට ආවට පස්සේ මට ඒක කරගන්න ඉස්සරහට කරගන්න බැරි වුණා. මොකද මගෙන් තමයි ගොඩක් අය මම හෝල්සේල් ගෙන්නුවේ. ඒ කියන්නේ ඔරිජිනල් ඒවා. ජංක් ඒවා නෙමෙයි. ඉතින් ඔරිජිනල් බඩු ජපනීස් මේඩ් ඒ කියන්නේ හොඳම බ්‍රෑන්ඩඩ් බඩු තමයි මම ගෙන්නුවේ. මම ඉස්සරහටත් ආපහු මේ බිස්නස් එක පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ ජොයින්ට් වෙලා ඉන්න. ඒ කියන්නේ හොඳම ක්වොලිටි බඩු හොඳම ප්‍රයිස් එකකට මට ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒ වගේම කවුරු හරි ඉන්නවා නම් අපි ෆිෂින් දැන් බිස්නස් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුෙන් හරි දැනට කරන අය ඉන්නවා නම් මාව කන්ටැක්ට් කරන්න. මට ඇත්තටම ඕනි කරනවා හොඳ ඩීලර්ස්ලා ටිකක්. මොකද මම ලංකාවේ මේ රීටේල් බිස්නස් කරන්න කැමැත්තක් නැහැ. ඒ කියන්නේ මගෙන් හෝල්සේල් ගන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. මම හොඳම ප්‍රයිස් එකට ලූවර්ස්, ෆිෂින් රෝඩ්, රීල්, බ්‍රෑන්ඩඩ් ඒවා මම ඔයගොල්ලන්ට මට
මම හිතනවා පුළුවන් වෙයි කියලා දෙන්න. මම ඒකට දැනට මම ජපානෙට රටවල් වලට ගිහලා ඔක්කොම කතා කරගෙන තියෙන්නේ. ඉතින් ඉන්නවනම් කතා කරන්න. මම මේන්ම කරන්නේ කැනඩාවේ. මට හිතෙනවා මට කරන්න පුළුවන් කවුරු හරි එහෙම හම්බ වුණොත් මම ප්ලෑන් කරනවා හෝල්සේල් කරන්න මේ දෙන්න කවුරු හරි ඩීලර්ස්ලා ඉන්නවනම් මට කතා කරන්න. I can get a baby fish. අලහිනියට ඇල්ලුවා. යා කවදාවත් අල්ලලා නැහැ. හරි. I want to get a baby fish. What is it? It's a. What is it? It's a perch. හිතා ගන්නත් බැරි විදිහට මේක පාරට ලොකු කුණහඩුවක් ආවා වැස්සක්. වෙද ෆෝකාස් එකටවත් කියලා තිබ්බේ නෑ මේ වහිනවා කියලා මේක පාරට තමයි ආවේ. පේනවනේ ක්ලයිමේට් එක වෙනස් වෙන හැටි. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔගොල්ලෝ හිතනවා නම් අපි බලමු ඔයගොල්ලෝ හැමමත් එක්ක අපිත් එක්ක ජොයින්ට් වෙලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝස් ගැන ඔයාලට ඔන්න අපි දුවැල්ලුව පල්ලවෙනි මාළු. මේ කවදාවත් මේ රොඩ් එකක්වත් අතින් අල්ලලා නැහැ. අදට නම් This is Tanu Chamude's first fish. Okay. පර්ච් කෙනෙක් ඇල්ලුවා. බලන්න ගොඩක් අල්ලනවා. මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මම ගොඩක් දැම්මේ නෑ. අල්ලපුවා ගොඩක් තියෙනවා. ඉතින් කියන්නේ ඒක මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මෙයා කවදාවත් රොඩ් එකක්වත් අතින් අල්ලලා නෑ. ඔය අද තමයි මම එක්කන් ආවේ. මේ ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයගලන්ට දැන් අද නම් මම මේ වලට අල්ලන්නේ කොහොමනේ මේක වැඩි හරිම ලේසි මේ ලුවස් වලට අල්ලන්න. ප්ලාස්ටික් ඇම්බලට හાર્ඩ්වෙයර් වලට හරිම ලේසි. ඒක මේ ඒක නිසා ඔයගොල්ලෝ මෙහෙමයි දැන් ඔය අල්ලලා නැති මාළු අල්ලලා නැති අල්ලන්න බලාපොරොත්තුෙන් ඉන්න අය මේ දැන් ෆිෂ් අදිනකොට අපි පේජ් එක ෆලෝ කරලා තියාගන්න. මම ඉස්සරහට ප්ලෑන් කරනවා ඒව දාන හැටි මේ කියන්නේ අල්ලන හැටි ඒවා වීඩියෝස් දාන්න. ඕගොල්ලන්ට හරිම ප්‍රයෝජනවත් වෙයි. මොකද මම ඔය මේ ෆිෂින් කරන අයගේ වීඩියෝස් දැකලා තියෙනවා. ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් මම කියවනවා. සමහර අයට කොච්චර ෆ්‍රොග්ස්ලාට එක ඒවට කොච්චර ළඟ තිබුණත් අල්ලන්න දන්නේ නැහැ. මම දැකලා තියෙනවා ඒ දානවා කොහොමද අල්ලන්නේ අහුවෙන්නේ නැහැ නේ කියලා. බොහොම පුංචි දෙයක් තියෙන්නේ. මම ඒක පැහැදිලි කරලා කියලා දෙන්නම්. අද නම් මම පැහැදිලි කරන්නේ නැහැ. මම උඩට නිකන් කියන්නේ ඒක නෙමෙයි උඩට වැඩි විස්තරات දුන්නකෝ ඕගොල්ලන්ට second fish. Yeah, why do I only get small fish? You get the big fish. It's Chamude's second fish. It's the same fish. Yay! ඒ වගේම ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා කැනඩාවේ මේ කැනඩාව මාර ලස්සන රටක්. ඒක අපේ වටේටම ගංගාවල හොයාද තවත් එකක් ඇල්ලුවා. වැලට පේනවනේ. ඒක මහ ලොකු දේවල් නෙමෙයි. දැන් ඔය ඒ පළවෙනි වතාවට දැන් කොච්චර මාළු අහු වුණාද කියලා ඉවරලා. ඒ වගේම තව ගොඩක් අහු වුණා. මේ ඔයාලා මේ කොහොම හරි පේජ් එක ෆලෝ කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියන්න. ඒ වගේම YouTube එකත් අපි මේ කැනඩාවේ ලස්සන ලේක් වලට ගංගා වලට මාර ලස්සන තැන් තියෙනවා. ගිහිල්ලා අල්ලලා මම වීඩියෝස් දාන්නම්.
ඒක සමහර විට ඕගොල්ලන්ට එච්චර බෝරින් නැති වෙයි. කියන්නේ එක තැන්වලනේ මාරම ලස්සනයි. ඒ වගේම ඕගොල්ලෝ කවුරු හරි කැනඩාවට විසිට් වලට එහෙම එන්න ප්ලෑන් කරන් හිතන් ඉන්නවනම් අපිට කතා කරන්න ෆිෂින් ට්‍රිප් එකක් එහෙම දාගන්න පුළුවන් වෙයි. එකන් යන්නම් පුළුවන් වෙලා තියෙන විදිහට ඒක මාර ෆන්. It's American perch. There's no catch. Only you can catch 50. But ඒ වගේම හින්දා No, it's a big fish. It's not become so big. That's the size of size. අද ක්ලයිමේට් එක නම් හරි අමුතු එකක්. No. හිටපු ගමන් Yeah, allowing us to catch 50 fish per day because it's හැබැයි ඒක තියෙන්නේ මේ වැස්ස ඒ වගේම ඔය හොඳට කුලන් තියෙන දවස්වල මේ ලේක් වල මේ මාළු වලන හරි ලේසි. මොකද වතුර කැළටෙනකොට මේ ටික මඩ වෙනවා. ඒ වෙලාවට මේ මාළු හරි ඇග්‍රෙසිව්. ටක් ගාලා කනවා. අපේ කතාවක් කියන්නේ බොරු වතුරේ මාළු වලන්න හරි අල්ලනවා කියලා ඒ කතාව බොරුවන්නේ මේ පරණ මිනිස්සු කියලා දෙන්නේ. වතුර බොරු වෙද්දී ඉක්මනට මාළු හැම කනවා. balagan. Kau dapat pilih pasal kan? Laki dia. ෆිෂින් කරනකොටත් මෙහි හරි ගොඩක් රූල්ස් තියෙනවා. ලංකාවේ වගේ නෙමෙයි, හරිම ස්ට්‍රික්. අපිට අහුවෙන මාළුව ගෙනියන්නත් බෑ. ඒ වගේම මාළු අල්ලන්න පුළුවන් ප්‍රමාණෙත් තියෙනවා. අල්ලන්න පුළුවන් මාළුත් තියෙනවා. එක සමහර මාළු අල්ලන්න පුළුවන් එක කාලවල වලදී විතරයි. ගොඩක් ලොකුණත් ගෙනියන්න බෑ. පොඩි උණත් ගෙනියන්න බෑ. Another one. Oh. Kita nih, Pak. Oh, American perch. Oh, that one wasn't unconscious, y'all. Huh? Wasn't unconscious. It went back to swim. The other one's dead. ඇත්තටම මේ කැනඩාවේ මේ මාළු හැමත් අපි මේ සුපර් මාකට් වලින් ගන්න ගියා මාරම ගණන්. ගොඩක් ඔය මෙහෙ ඉන්න අපේ මේ සහෝදරයෝ කියන්නේ මෙහෙ ඉන්න අපේ ලංකාවේයත් මම හිතන්නේ ගොඩක් අය දන්නවා කියලා මේ ෆිෂින් කරන්න. හැබැයි අපි මෙහි වටේටම තියෙන්නේ ලේක් තියෙනවා, ගංගා තියෙනවා, හැමතැනම තියෙනවා. Oh, that's wonderful. මේ අල්ලන්න මේ ලයිසන් එකත් ලොකු ගාණක් වෙන්නේ ෆිෂින් කරන ලයිසන් එක ඩොලර් 23ක් වගේ වෙන්නේ. That's wonderful. 3 times. ඉතින් අල්ලන්න පුළුවන් මේ හරියට ටිකක් දැනගත්තොත් මේ රොඩ් රීල් එහෙමත් මේ ඔය එකක් නැහැනේ. මේ අල්ලන්න පුළුවන්. ඒ වගේම මේ ෆ්‍රෙෂ් මාල් ආයි කිසිම මේ එකක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර ඒවයි නීති ටික එහෙම විතරයි දැනගන්න ඕනේ. මේ ඕනි තරම් මාළු වැව්වල මේ ලේක් වල හරියට ඉන්නවා. ඔගොල්ලෝ අපේ page එක follow කරන්න, like එකක් දාන්න, share කරන්න. කොහොමද ඔයගොල්ලන්ට හිතෙනවා නම් මේක ලස්සනයි කියලා ඉවරලා. ඔව්.
එක වර්ගවල මාර විදිහට මාළු ඉන්න මාර තඩි මාළු ඕගොල්ලෝ මේ සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න channel එක මේ මගේ අර ලොකු දැන් මේ සාමාන්‍ය පොඩි මාළුනේ මේ නෙමෙයි අඩි 5 6 ඒ වගේ ලොකුම ඉන්නවා මේ මම ඒ අල්ලනේවා ඉස්සරහට දාන්නම් මේ වෙලා තියෙන විදිහට වීඩියෝස් මට ඇත්තට මේ එඩිට් කරගන්න වෙලාවක් නැහැ නැත්තම් ගොඩක් තියෙනවා වීඩියෝ මේ ඇමරිකන් පර්ල්ස්ලා මේවා හරි රසයි මේ මාළු මේවා අපිට අල්ලන්න දෙනවා මේ දවසට අපිට ඇලවන්ස් එක දෙනවා 50ක් අල්ලන්න කැට්ෆිෂ් වලට නම් කිසිම මේව එකක් නෑ කැමති ප්‍රමාණයක් අල්ලගන්න පුළුවන් කැට්ෆිෂ් නම් මාර ලොකු මේ වැව්වල මාර විදිහට බෝ වෙලා දින ඇත්තටම මේ කාක්ලා මෙහි කන්නේ කවුරු කන්නේ අල්ලන්නෙත් නෑ අල්ලනවා ඉතින් මේකට අල්ලලා දානවා ඒ වගේ බෝ වෙලා ඉන්න මේ වැව්වල හරියට මේ ඉක්වල දියුන්නේ ඔයගොල්ලන්ගේ අදහස් මොනවාද ඔයාලා මේ මොනවද හිතන්නේ මේ වීඩියෝස් ගැන කියලා යටින් කමෙන්ට් එකක් දාන්න page එකට like එකක් දාලා share කරලා support එකක් දෙන්න අපි බලමු ඉස්සරහට තව මේ ලස්සන වීඩියෝ ඔයගලන්ට ඒක අලුත් අත්දැකීමක් වේවි. දැන් මම හිතාගෙන ඉන්නවා දැන් වින්ටර් එකට අයිස් ෆිෂින් කරන්නත් මේ දැන් මොකද මේ ඔක්කොම ලේක් වින්ටර් එකට මේක ෆ්‍රීස් වෙනවා. ඔක්කොම ගල් වෙනවා. හිම වැටිලා උඩ තට්ටුව තනිකරම මේ සිමෙන්ති දැම්මා වගේ ගල් වෙලා තියෙනවා. එතකොට ඕක හීල් කරලා එතකොට මේ ලේක් එකේ අපිට ඇවිදගෙන යන්න පුළුවන්. ඇවිදගෙන කියන්නේ වාහනයක වුණත් යන්න පුළුවන් මැදට. ඒ හිල් කරලා ඉවරලා එතකොට මේ මාළු වලන ඒකට කියන්නේ අයිස් ෆිෂින් කියලා ඉවරලා. ඔයගොල්ලෝ අයිස් ෆිෂින් කරනවා දැකලා නැත්නම් අපිත් එක්ක ජොයින්ට් වෙලා ඉන්න. මම ඉස්සරහට වින්ටර් එක පටන් ගත්තන් පස්සේ මම හිතාගෙන ඉන්නවා අයිස් ෆිෂින් කරන වීඩියෝස් දාන්න. ඒක නිසා ඔයගොල්ලෝ අපිට මේ page එක follow කරලා තියාගන්න. ඉතින් ඔයාලත් අල්ලපු ලොකුම
ෆිශ්ලා ඔගොල්ලන්ගේ ලොකුම කැච් එක මොනවද කියලා පහලින් අපිට ෂෙයා කරලා පෙන්නන්න ඔගොල්ලන්ගේ වීඩියෝස්. අපි නම් ෆිෂින් කරනකොට ගොඩක් වෙලාවට ගේම් වර්ඩන් එනවා ඇවිල්ලා සමහර වෙලාවට ඇවිල්ලා චෙක් කරනවා. ඒ කියන්නේ චෙක් කරලා අපි දන්නේ නැති දේවල් තියෙනවා නම් කියලා දෙනවා. ඒ වගේම අපි ඉලීගල් ෆිෂින් කරලා තිබුණොත් ලොකු දඩක් දෙනවා. ඒ කියන්නේ අල්ලන්න බැරි ඒවල් වල තිබුණොත් ඒ වගේම පුංචි මාළු වලලා තිබුණොත් ප්‍රමාණය ලොකු වැඩි මාළු වලලා තිබුණොත් ඒ වගේ ඉතින් මෙහෙර නීතිත් තියෙනවා. ඉතින් ඒක ෆලෝ කරන්න ඕනේ දිගටම. එහෙනම් ඔය අපිත් එක්ක රැඳී හිටියට ඕගොල්ලෝ බොහොම ස්තුතියි. ඉදිරියටත් දිගටම රැඳී channel එක share කරන්න subscribe